අපි හැමදාම වගේ කීබෝඩ් එකේ අකුරු ටයිප් කරනවානේ. ඔව්. ඒත් කවදාවත් හරියටම හිතලා තියෙනවද? අර අපි ඒ අකුර එබුවම ඒ අකුර කොහොමද අර ස්ක්‍රීන් එකේ මතුවෙන්නේ කියලා? ඒක නිකන් එබුවම ගමන්ම වෙලා වගේ නේ අපිට දැනෙන්නේ. ඒකනේ. ඒත් ඒක පිටිපස්සේ ඇත්තටම මොකක්ද සිද්ධ වෙන්නේ? අන්න ඒක තමයි නැසවත්ම කාරණය. අපිට ලැබිලා තියෙන මේ අර කතා බහයි අර රූප සටහනයි බැලුවම ඒකේ ඇත්තටම පොඩි ගමනක් යනවා. හිතනවට වඩා ටිකක් සංකීර්ණයි. එහෙමද? එහෙනම් අපි ඒක ටිකක් විස්තර කරමුද? මූලාශ්‍රවල තියෙන විදිහද? පළවෙනි පියවර තමයි අපි ඒ යතුරු ඔබනේ එක. ඔව් ඒක තමයි පටන් ගන්නම. හරි සරලයි වගේ පේනුනට එතන ඉඳන් තමයි වැඩේ පටන් ගන්නෙ. එතකොට යතුරු එබුවම යතුරු එබුවම කීබෝඩ් එක කෙලින්ම ඒ කියලා පරිගණකයට කියන්නේ නැහැ. එහෙමද? ඔව් ඒ වෙනුවට අර යතුරට ආදාළව හඳුනාගත්ත විශේෂිත විද්‍යුත් සංඥාවක්. ඒ කියන්නේ ඩිජිටල් සිග්නල් එකක් වගේ දෙයක් හදනවා. හරි. ඒ සිග්නල් එක තමයි අර සිස්ටම් යුනිට් එකට, ඒ කියන්නේ අර පරිගණක පෙට්ටියට යවන්නේ. ඒක තමයි දෙවෙනි පියවර. සිස්ටම් යුනිට් එක කිව්ව අර CPU එක තියෙන අර ලොකු කොටස නේද? ඔව් අන්න ඒක. පරිගණකයේ මොළයයි අනිත් ප්‍රධාන දේවල් එහෙම තියෙන තැන. හරි. එතකොට ඒකට අර සිග්නල් එක ලැබුණම මොකද වෙන්නේ? අන්න එතන තමයි වැදගත් වැඩ ටික වෙන්නේ. ඒ පෙට්ටිය ඇතුළේ ඉන්නවා ප්‍රධාන ක්‍රියාකාරීන් දෙන්නෙක්. කවුද? එකක් තමයි සකසනය, ප්‍රොසෙසර් එක. ඒක තමයි ඉතින් පරිගණකයේ මොළය වගේ. අනිත් එක තමයි ප්‍රධාන මතකය, RAM එක. ඒක හරියට වැඩ කරන මේසයක් වගේ. ඉක්මනට ගන්න ඕන දේවල් තියාගන්න. හරි. මේ දෙන්න එකතු වෙලා අර කීබෝඩ් එකකින් ආපු විද්‍යුත් සංඥාව අරගෙන ඒක සකසනවා. ඒක තමයි තුන්වෙනි පියවර. සකසනවා කිව්වේ ඒ කියන්නේ මොකක්ද කරන්නේ අර සිග්නල් එකට? මෙතනදී තමයි අර පරිවර්තනය සිද්ධ වෙන්නේ. බලන්න. පරිගණකයට අපේ ABC තේරෙන්නේ නෑනේ. නෑ නේද? එයාලා දන්නේ 0.1 විතරයි. ඒ කියන්නේ විදුලිය තියෙනව නැහැ වගේ තත්වයක්. හරි. බයිනරි. හරියටම හරි. ද්විමේය. ඉතින් අර ආපු ඒ සංඥාව පරිගණකයට තේරෙන අර බයිනරි කේතයකට හරවනවා. බයිනරි කෝඩ් එකකට. ඔව්. 1.0යි තියෙන රටාවකට. ඒ අකුරට අදාළව නම් මේක ජාත්‍යන්තර සම්මත අනුව ගොඩක් වෙලාවට ASCII කෝඩ් එක 1.0.0.1යි. අප්පා. ඒ කියන්නේ කම්පියුටර් ඇතුලේ ඒ කියන්නේ 1.7යි 1යි කියන එකද? ඔව්. ඒ විද්‍යුත් රටාව. පුදුමයිනේ. හරි. දැන් මේ 1.0.0.1 කියන එක කොහොමද ආයෙමත් ස්ක්‍රීන් එකේ ඒ අකුරක් වෙන්නේ? අන්න ඒකට තව පියවරක් තියෙනවා. අර ප්‍රොසෙසර් එක, ඒ කියන්නේ සකසනය අර 1.0.0.1 කියන කේතය අඳුනගෙන ඒකට අදාළව මොනිටර් එකට, ඒ කියන්නේ තිරයට තේරෙන විදිහේ තව සිග්නල් එකක් යවනවා. තිරයට වෙනම සිග්නල් එකක්. ඔව්. තිරේ එක අරගෙන ඒ කේතයට අදාළ අර පොඩි තිත් පික්සල්ස් දල්වල තමයි අපිට අර ඒ අකුර පෙන්න සලස්වන්නේ. ඒක තමයි හතරවෙනි අන්තිම පියවර. මේ ඔක්කොම වෙන්නේ ඇහැ පියවන්නත් කලින් වගේ නේද? ඔව්, හිතාගන්න බැරි වේගයකින්. ඒත් පොඩි දෙයක් තියෙනවා. මොකක්ද? අපේ මූලාශ්‍රවලත් කියනවා යතුරු එබන මොහොතයි අකුර තිරේ පේන මොහොතයි අතර ඇත්තටම පොඩි, ඊටාම පොඩි ප්‍රමාදයක්, ඩිලේ එකක් තියෙනවා කියලා. ප්‍රමාදයක්. ඒත් අපිට ඒක දැනෙන්නේවත් නෑනේ. දැනෙන්නේ නෑ තමයි. ඒක මිලි තත්පර ගානක දෙයක්. ඒකට හේතුව තමයි සැකසුම් කාලය, processing time කියන්නේ. processing time. ඒ කියන්නේ අර කීබෝඩ් එකෙන් සිග්නල් එක යවන්න ඒක සිස්ටම් යුනිට් එකට ඇවිත් ප්‍රොසෙසර් එකයි RAM එකයි එකතු වෙලා බයිනරි වලට හරවන්න ආයෙත් ඒකට අදාළ සිග්නල් එක හදලා මොනිටර් එකට යවන්න මේ හැම පොඩි වැඩකටම පොඩි කාලයක් යනවා. හරි. ඒ ඔක්කොම එකතු වුණාම තමයි අර පොඩි ඩිලේ එක හැදෙන්නේ. ඇත්තටම වේගවත් පරිගණකවල මේ කාලේ තවත් අඩුයි. එතකොට දැන් පැහැදිලි. අපි නිකන් හිතුවට ඒ එබුවම කෙලින්ම ඒ එනවා කියලා ඒක ඇත්තටම සංඥා හදන්න, ඒවා කම්පියුටර් භාෂාවට හරවන්න, ආය අපිට පේන විදිහට සකසන්න හරිම වේගවත් ඒත් පියවර ගොඩක් තියෙන රහස් ගමනක් වගේ. හරියටම හරි. එකම එක අකුරක් තිරේ දකින්න මේ තරම් තාක්ෂණික දෙයක් තත්පරෙන් පංගුවකදී වෙනවා කියන එකත් පුදුමයි නේද? ඇත්තටම හිතා ගන්නත් බෑ. එහෙනම් අන්තිමට නිකන් හිතන්න දෙයක් ඉතුරු කරමුද? කියන බලන්න. එක අකුරකට මෙච්චර දෙයක් වෙනවනම් අපි අර වේගයෙන් වාක්‍ය ලේඛන එහෙම ටයිප් කරනකොට එහෙමත් නැත්නම් හිතන්නකෝ ගේම් එකකදී එකපාර කමාන්ඩ්ස් ගොඩක් දෙනකොට ඒ හැම එකක්ම තත්පරෙන් දශම ගානකදී සකසන්න කම්පියුටරේට මොන වගේ ප්‍රොසෙසිං පවර් එකක් සැකසුම් බලයක් අවශ්‍යයිද? ඒක ඇත්ත. ඒ වගේම ඒ ප්‍රොසෙසිං පවර් එක කාලයක් තිස්සේ කොහොමද දියුණු වෙලා ඇද්ද කියලා හිතන්න පුළුවන් නේද? අනිවාර්යෙන්ම ඒක වෙනම කතාවක්. ආයුබෝවන්.
ඉතින් අද අපි මේ ගැඹුරට ටිකක් කතා කරමු. අපිට ලැබිලා තියෙන මේ මූලාශ්‍රයත් එක්ක පරිගණක කොහොමද මේ තොරතුරු, ඒ කියන්නේ සංඛ්‍යා සහ වර්ණ වගේ දේවල් හසුරවන්නේ කියලා. ඔව් ඇත්තට මේක වැදගත්. මොකද අපි පරිගණකය දකින කරන හැම දෙයකටම පදනම වෙන්නේ ඔය කියන සංඛ්‍යාංක භාෂාව. විශේෂයෙන්ම අර ද්විමය ක්‍රමය. අර මූලාශ්‍රවලත් කියනවනේ විවිධ සංඛ්‍යා පද්ධති ගැන දශමය, ද්විමය, අෂ්ටමය, ෂඩ් දශමය වගේ ඒවා. ඔව් දශමය තමයි අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. 0යි ඉඳන් 9ට. හැබැයි පරිගණකයට තේරෙන්නේ අර ද්විමය විතරයි. ඒ කියන්නේ 0යි 1යි. ඇයි ඒකටම විශේෂ හේතුවක් තියෙනවද? අර ද්විමයම පාවිච්චි කරන්න? තියෙනවා. හේතුව තමයි ඒකේ සරලකම. පරිගණකයේ තියෙන විද්‍යුත් පරිපථවලට හරිම ලේසි තත්ත්ව දෙකක් නිරූපණය කරන්න. විදුලිය තියෙනවා 1 නැත්තම් නෑ 0. හරිම ඍජුයි. හරි. ඒ කියන්නේ ඔන් සහ ඔෆ් වගේ. හරියටම. ඉතින් ওই 0.1 අනුක්‍රම පාවිච්චි කරලා තමයි හાર્ඩ් ඩිස්ක් එකක මෙමරි කාඩ් එකක වුණත් අකුරු, පින්තූර හැමදේම ගබඩා කරන්නේ. අර මූලාශ්‍රවල රූප සටහනකනුත් ඒක පෙන්නනවා. එතකොට අර අෂ්ටමය, ෂඩ්දශමය වගේ ඒවා ඒවා ඉතින් අර හරිම දිග බයිනරි කෝඩ් එක, ඒ කියන්නේ 0යි 1යි ගොඩාක් තියෙන එක මිනිස්සුන්ට කියව ගන්න පහසු වෙන්න ටික කෙටියෙන් ලියන ක්‍රම. විශේෂයෙන් ෂඩ්දශමය හෙක්සාඩෙසිමල් ගොඩක් වෙලාවට පාවිච්චි වෙනවා. ඒකනම් ඇත්තටම හිතනකොට පුදුමයි. ඔච්චර සරල 0යි 1යි වලින් මේ තරම් දේවල් කරන එක. දැන් එතකොට වර්ණයක් වගේ දෙයක් ඒක කොහොමද මේ 0යි 1යි වලින් ලියන්නේ? මූලාශ්‍රවල අර RGB මොඩල් එකක් ගන්න කියනව නේද? ඔව් RGB කියන්නේ රතු, කොළ, නිල් කියන මූලික වර්ණ තුනට. වෙන්න මෙහෙමයි. එක වර්ණයට 0 ඉඳන් 255 වෙනකම් අගයක් දෙනවා. ඒ වර්ණයේ තීව්‍රතාවය අනුව. ඒ කියන්නේ අගයන් 3ක් තියෙනවා එක වර්ණයකට. හරියටම. රතු වලට අගයක්, කොළ වලට අගයක්, නිල් වලට අගයක්. ඔය අගයන් තුන එකතු වෙලා තමයි අපි තිරේ දකින මිලියන ගාණක් වර්ණ හැදෙන්නේ. අර උදාහරණයක් තිබ්බ නේද මූලාශ්‍රයේ තදදම් පාටක්. ඔව් අර ඩාර්ක් පර්පල් එක ඒකට R ඒ කියන්නේ රතු 135යි, G කොළ 31යි, B නිල් 120යි. ඔය අගයන් තුන එකතු වුණාම තමයි අර දම් පාට හැදෙන්නේ. හැබැයි පරිගණකයේ ඇතුලේ ඔය 135, 31, 120 කියන අගයන් තියෙන්නෙත් අර බයිනරි විදියටමද? අනිවාර්යෙන්ම අර 135 කියන දශමයාගය ද්විමය විදියට 1.1.9 විනද 31 කියන්නේ 1.1.1 1.1.5 120 තමයි 1.1.1.0.0. ඒ කියන්නේ අන්තිමට හැමදේම කැරකිලා යන්නේ අර බිඳුවටයි එකටයි. ඔව්. අපි කොච්චර ලස්සන සංකීර්ණ වර්ණතිරේ දැක්කත් පරිගණකයේ ඇතුලේදී මේ හැම එකක්ම හැසිරෙන්නේ අර මූලික බිඳුව සහ එක පාවිච්චි කරලා. මේ සංඛ්‍යාංක ලෝකේ පදනම කොච්චර සරලද ඒත් ඒකෙන් ගොඩනගන්න දේවල් කොච්චර බලවත්ද කියන එක තමයි මෙතන වැදගත්ම දේ. ඉතින් මේ ඔක්කොම සාරාංශ කළොත් අපිට තේරෙනවා පරිගණකය කියන්නේ ඇත්තටම හරිම සරල තාර්කික නීති ටිකක් මත වැඩ කරන දෙයක්. 0 සහ 1 කියන ද්විමය පදනම තමයි මේ හැම දෙකම යටින් තියෙන්නේ. ඔව් ඒක හැම තමයි. අවසාන වශයෙන් අපි තව පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරමු නේද? ඔව් කියන්න බලන්න. මේ බලන්න හැම සංඛ්‍යාංක තොරතුරක්ම. ඒ කියන්නේ වචනයක්, පින්තූරයක්, වීඩියෝ එකක්. මේ ඕලම දෙයක් අවසානයේදී 0 සහ 1 අනුක්‍රමයකට පෙරලන්න පුළුවන් නම් එතකොට හිතන්න දත්ත සම්පීඩනය කරනකොට, ඒ කියන්නේ ෆයිල් සයිස් එක අඩු කරනකොට data compression, එහෙම නැත්නම් අපේ දත්ත ආරක්ෂා කරන ක්‍රම digital security හදනකොට මේ ද්විමය ස්වභාවය කොයිතරම් තදින් බලපානවද? ඒක නම් ඇත්තටම හිතන්න වටින දෙයක්. ඒ කියන්නේ මේ මූලිකම තැන තේරුම් ගත්තම ඊට උඩින් තේන ගොඩක් දේවල් වල ක්‍රියාකාරීත්වය ගැනත් අදහසක් එනවා. අනිවාර්යෙන්ම. ඒක අපේ මේ ඩිජිටල් ලෝකේ හරය ගැනම හිතන්න පුළඹවන කාරණයක්.